හලෝ යාළුවනේ ඉතින් ආදරෙන් පිළිගන්න අදත් මගේ වීඩියෝ එකට වෙසක් ළඟ ඉන්නේ දැන් ඒකින් උණ කපන්න යන්නේ වෙසක් කුඩු හදන්න මෙයා එක තමයි යන්නේ මගේ යාළුවා එයා එක තමයි යන්නේ කුඩු කපන්න මේ උණ කපන්න එහෙනම් වීඩියෝ එක බලමු ඒක තමයි උණ පඳුර ඔයාලට පේන තියන් අතන මෙතන හරකෙක් ඉන්නවා දැන් මම පයින්න තමයි බැරි මේක ලනුව දිගයි මොනා කරයිද මම අනිත් දන්නේ නැහැ හැබැයි තාම අන්නන්නේ නැහැ උගේ අරුණ කොහම හරි පැනගත්තා මගේ යාළුවා පැන්නා ආම් බලපන් හොඳ යාළුවෙක් කොච්චර හොඳ යාළුවෙක්ද මම පැන්නා යාළුවනේ දැන් තියෙන්නේ උණ ගහ කපා ගන්න උණ ගහ කපලා කුඩු හදන්න පටන් ගමු හොඳ උණ ගහක් නම් හම්බුණා යාළුවනේ මෙන්න මේක තමයි කපන්න හිතාගෙන ඉන්නේ මෙතන එහා පැත්තේ යවක් තියෙන්නේ ඒක වැවට ඉද්දන්නේ නැහැ නම් අපි කපමු උණ ගහ කැපුවා යාළුවනේ මෙන් තියෙන උණ ගහ ඔයාලට පේනවද දන්නේ අවුවයි දාඩිය වැක්කිරනවා මේ අනිත් එක්ක ගාව කීය දැන් ගෙදර යනවා මං ඉන්නේ දැන් ගිහිල්ලා මේක සුද්ධ කරලා මේක පළලා එයා මෙයා කරලා එද්දි මම හදන්නේ පය පහක්වත් නෙමෙයි දවසම යයි වගේ බලමු මොකද වෙන්නේ කියලා ඉතින් යාළුවනේ දැන් උණ ගහ පලන්න යන්නේ මෙතන තියෙන උණ ගහ දැන් ඒක පළලා රැහැලා වෙසක් කුඩු හදන්න පටන් ගන්න ඕනේ එහෙනම් කීයද හොයන් යාළුවනේ මේක දිගට උණ බඩේ දිගටම පලන්න ගියොත් අමාරුයි පලන්න බෑ කීයද මේ කපලා ඊට පස්සේ තමයි පලන්න යන්නේ ඒක ලේසි අතන අග්ගිස්සෙන් නම් කැපුවා යාළුවනේ දැන් මෙතනින් අය කපන්න ඕනේ එතනින් කපලා මේ ඒක වෙන් කරලා ඒක පල්ලා ඉන්න ඕනේ අරු තමයි මට උදව්වට ඉන්නේ මගේ යාළුවා දැන් මේක පළමු මේ ඉස්සලා මෙතනින් කීයෙන් කපන් ඉන්න ඕනේ දැන් අර කැල්ල නම් කීයෙන් කැපුවා මේකත් මෙන්න මෙතනින් වගේ තමයි කපන්න ඕනේ මෙතන කප යාළුවනේ අපේ අත්තට මට බීමයක් හදලා දුන්නා මට එකයි මගේ යාළුවාට එකයි බීමක් තියෙනවා ජම්බුත් තියෙනවා මෙතන මේ ජම්බු කනවා මට ජම්බු කාලේ දැන් ඇතිලා තියෙන්නේ මට මේ කපා ගන්න බෑ එපා වෙනවා ඔයාලා බීම ඕන නම් කියන්න ගෙදරට එවන්නම් ඔයාලා හදන්න මේ කපා ගන්න පට්ට කට්ටක් කෑවා ඔයාලට පේනද මේකේ දිග හුඟක් දිග මෙන්න දැන් මේක අපි පලා ගන්න ඕනේ මැදින් ඔයාලට පේන ඇති මේක මෙහෙම පලා ගන්න ඕනේ මේක පල්ලා ඒකෙන් අපි හදනවා ලොකු තරුවක් තමයි හදන්න බලාපොරොත්තුව මුගේ වැඩේ කනවා මේ තව භාගයක්වත් හරියට පලලා නැහැ මිටියෙන් ගහ පලන්නේ පිහියට නැත්තම් පලන්න බෑ ඔන්න ඔය ආකාරයෙන් ඔයාලට පේන ඇති තව භාගයක්වත් පලලා නැහැ ඒක අපි පළමු පළලා මම මේ පෙන්නන්න කොහොමද මේක තියෙන්නේ කියලා බලුවා යාළුවනේ දැන් මේක අපි ආයෙත් පාරක් පලා ගන්න ඕනේ මෙච්චර ලොකුට ගහන්න බෑනේ ඔයාලට තේරෙනවනේ මේ වගේ වැඩක් කරද්දි පරිස්සමෙන් කරන්න පොඩි ළමයි එහෙම මේක බලනවා නම් ඔයාලා නම් හදන්න යන්න එපා ඊට පස්සේ ගෙදර ඔයාලගේ අම්මලා තාත්තලා තමයි දුක් විඳින්න ඕනේ එහෙම ඒකින්ද මේවා ඔයාලා හදනවා නම් ලොකු කෙනෙක් එක්ක එකතු වෙලා හදන්න දැන් මේක ආයෙ පාරක් අපි පලා ගමු තරුවකට ලී කැලි 3ක් කපා ගත්ත යාළුවනේ මෙන්න තියෙන ඒ 3 ඔයාලට පේනවා ඇති 3ක් කියන්නේ අපිට තව ලී කපන්න වෙනවා තව 9ක් කපන්න වෙනවා යාළුවනේ එතකොට මේක මේ දෙකෙන් තමයි 9ක් ෂේප් කරගන්න ඕනේ දැන් අපි 9ක් කපමු එතන ලී කැලි 7ක් තියෙනවා යාළුවනේ තව 7ක් කියන්නේ තව ඕන 9ක් විතර මේකෙන් කපා ගන්න ඕනේ තව මෙතන තියෙන පොඩි ලිප්ප පටියක් ඒකෙන් ගන්න ඕනේ ආයෙත් මේකෙන් කැල්ලක් කැපුවා යාළුවනේ අර කලින් කපපු කැල්ල මදි වුණා දැන් අතන තියෙන එක විසක් උඩකට ඇති මේ තරුවකට ඇති වෙන මේ ලී ඊට තව එකකට ඕනේ ඒකින්ද දැන් ආයෙ කපනවා තව එහෙමමයි මේ බටි ඒකින්ද හොඳයි ආයෙ උණු කපන්න වෙන්නේ යාළුවනේ මේ දෙක විතරයි තව තියෙන්නේ තව මේකෙන් දෙකක් කපුවාම වෙසක් කුඩු දෙකට ගාන්ට ලී ටික තියෙනවා ඉතින් මෙතන තියෙන එක ගොඩක් ඒකෙන් සම්පූර්ණ වෙසක් කුඩු හදන්න ඔක්කොම කැලි තියෙනවා මේකේ තමයි තව ලී කැලි දෙයක් මදි ඒකට මේකෙන් තමයි කපන්න වෙන්නේ ඒක විතරයි තියෙන්නේ අතන එකක් තියෙනවා ඒකෙන් ගන්න බෑ ඒක මදි ඉතින් අදින් මේ දේ කපලා නවත්තනවා ඊට පස්සේ ආයෙ හෙට තමයි ඉතින් යාළුවනේ අපි අරකින් කෝටු කපලා දැන් අන්තිමට එක තරුවක් මේක හදාගත්තා දැන් තව තරුවක් අපි හදන්න ඕනේ එතකොට හදලා අර පුම්බණ්ඩත් තව ලී කපන්න ඕනේ ඒකටත් චූටුන බට ගෑලා තියෙන්නේ
දැන් එක තරුවක් මේ හදලා ඉවරයි. ඒක දැන් අනිත් තරුව හදන්න දැන් ආය යන්නේ. ඒකනේ දැන් අපි එක වෙසක් කූඩුවක් හදලා තියෙන්නේ. මෙයාලා තාත්තත් ඇවිල්ලා අපිට චුට්ටක් මේ උදව් කරා වෙසක් කූඩුවක්. ඒක ඉතුරු වැඩ ටික කරා. යාළුවනේ මේ තියෙන අය වෙසක් කූඩුව ඒකේ දැන් ඔක්කොම වැඩ ඉවරයි. අලවන්න විතරයි දැන් තියෙන්නේ. අර තියෙන අනිත් වෙසක් කූඩුව ඒකේ මේ තව එක ප්‍රේමයක් එක ත්‍රිකෝණයක් ගහන්න තියෙනවා. ඒක ගහලා මේ වගේ පිඹුවම ඒකත් හරි. ඒක විතරයි තව තියෙන්නේ. එතකොට අපේ වැඩ ඉවරයි. ඉතින් යාළුවනේ අපේ තරුව ආලෝලා කරලා ඔක්කොම ඉවරයි. අනිත් තරුව මං ගිහිල්ලා දුන්නා මගේ යාළුවට. එයාලා ගෙදර අලවන්න. තියෙනවා අපේ තරුව. මේකත් මගේ මේ අටපට්ටමත් මගේ. මෙතන තියෙනවා අපේ නංගිලාගේ අක්කලාගේ අටපට්ටම් තුනක්. වලට පෙනේ මෙතනක් තියෙන තව ලොකු අටපට්ටමක්. ඒක නම් ලොකුයි. වලට පෙනේදී ඒක අක්කගේ එක අක්ක ලස්සන හදලා තියෙන අර මල් එහෙම දාලා. මෙතන වලට පෙනේදී ඒක අක්කා හැදුවේ ඒක අක්කගේ. මේකේ මේ දෙක අපේ මල්ලිගේ මේක නංගිගේ අරක මගේ මේකත් මගේ. ඉතින් ඔයාලා වෙසක් කූඩු කීයක් හදද කියලා ටික කමෙන්ට් එකක් දාන්න යන්න. එහෙනම් චව්ගවි channel එක subscribe කරලා like එකක් දාලා මේ වීඩියෝ එක like එකක් දාන්න. එහෙනම් හැමෝටම ලුසක්